ෂෝට් වීඩියෝ එකේ කිව්වා මේක පොඩි තව ලේසි ක්‍රමයක් තියෙනවා ඔයගොල්ලෝ මහවරක දයන්තිය කියලා කියන්නේ. අන්න ඒ සවුන්ඩ් එක ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. Yo guys, ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයගොල්ලන්ට බලන්න beatbox tutorial එකක් කරන් ආවා. ඉතින් මේකත් අර වෙනද කියලා දෙන විදිහටම තමයි. ඉතින් මේ සවුන්ඩ් එකත් මට කියන්න තියෙන්නේ ගොඩක් ලේසි නෑ. ඒ වගේම මහ ලොකු අමාරුවකුත් නෑ. තමන්ගේ උත්සාහය මත තමයි මේක පුරුදු වෙන්න යන කාල සීමාව රඳා පවතින්නේ. සවුන්ඩ් එක ඉගෙන ගන්න කලින් මම කියන්නම් නම දැන් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති. මේක throat bass එක. ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් guys මේ ලෝකේ ඉන්න beatboxersලා ඉතින් ඒගොල්ලෝගේ pattern වලට 150කටත් වැඩි යොදාගන්නේ මෙන්න මේ බේස් එක. ඉතින් ගොඩක්ම beatbox tracks වල මම හිතන්නේ 150කටත් වැඩි කට්ටිය මේ බේස් එක උපයෝගී කරගෙන තමයි beat හදන්නේ. මොකද මේක එච්චරටම අර සුලභ මේ බේස් එකක් හරි ලස්සන බේස් එකක්. හරි එහෙනම් අපි බලමු කොහොමද කරන්න කියලා. මේක කරන්න ලේසිම විදිය තමයි අපි කියලා කියන්නේ. මේක කියන්න අර අපි සාමාන්‍ය උගුර බැරන්ඩි කරලා කරන්න උත්සාහ කරන්න යන්නේ ඒ වගේ මෙන්න මෙහෙම. අනිකං ඔයගොල්ලන්ට තේරෙනවනේ ඒක. ඉතින් ඕක කරද්දී අපේ උගුරේ දෙපැත්ත අපේ උගුර දෙපැත්ත ටයිට් වෙන්න ඕන ගොඩක්. ඒ කියන්නේ අර උගුර මැදින්ම හුලං පිට වෙන විදිහට දෙපැත්ත ටයිට් වෙන්න ඕන. එතකොට මේ සවුන්ඩ් එක හැදෙන්නේ උගුරේ උඩින්. මෙන්න මේ හරියෙන් වගේ. කියන දැන් මේ උගුරු දණ්ඩ තියෙන උගුරු දණ්ඩේ උඩම හරියෙන් තමයි සවුන්ඩ් එක පිට වෙන්නේ. මොකද මේ එක එක තැන්වල වෙන වෙනම සවුන්ඩ් තියෙන ভাইබ්‍රේෂන් බේස්, චෙස් බේස්. එතකොට ඒවා එන අපි කරන තැන අනුව ඒක සවුන්ඩ් එක වෙනස්. දැන් throat bass එක කියන්නේ උගුර මුදුනම හරියෙන්. ඔයගොල්ලන්ට පේනෝනේ මේ සවුන්ඩ් එක නම් අර ඔයගොල්ලන්ට අර වීඩියෝ එක ඉවර වෙනවත් එක්කම කරන්න බෑ. ඇත්තට ටිකක් පුරුදු වෙන්න ඕන සවුන්ඩ් එකක්. තව එකක් තමයි මේක කරද්දී අනිවාර්යෙන් වතුර බෝතලයක් ළඟ තියාගන්න. මුල් ටිකේ උගුර පොඩ්ඩක් රිදෙනවා. මොකද මම පුරුදු වෙන කාලෙත් එහෙම තමයි උගුර පොඩ්ඩක් රිදෙනවා. ඉතින් එම මොකද ආපදාවක් මේවක් වෙන්නේ නැහැ. අර පුරුදු වෙන කාලෙදි විතරයි එම ඒත් ලොකු දෙයක් වෙන්නේ නැහැ. පුළුවන් තරම් වතුර බොන්න ඕනේ මේක කරලා. ඒ නිසා අන්න ඒකත් හොඳට මතක තියාගන්න. අපි ආයෙ බලමු කොහොමද කරන්න කියලා. අර විදිහටම කරන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් ඒක කරද්දී කට වහගෙන කරන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ පුරුදු වෙද්දී. මොකද ඒ සවුන්ඩ් එක කට ඇරලා ඒ ඕන විදිහකට කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. ඉතින් ඒක අර කට ඇරලා වගේ කරද්දී මෙන්න මේ වගේ සවුන්ඩ් අර ඒ වගේ සවුන්ඩ් කරන්න පුළුවන්. හැබැයි පුරුදු වෙද්දී අර මං කිව්ව විදිහට කරන්න. එහෙම. මොකද ඒක අර පොඩි ලේසි ක්‍රමයක්. ඉතින් එහෙම කරලා බලන්න. පුළුවන් තරම් හඬ උඩින්ම ගන්න බලන්න. ඒක තමයි මේ සවුන්ඩ් එකේ රහස. මොකද එක එක තැන් වලට එක එක සවුන්ඩ්ස් තියෙනවා. ඒකේ. මං අර ෂෝට් වීඩියෝ එකේ කිව්වා මේක පොඩි තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලෝ මහවරක දයන්තිය කියලා කියන්නේ. අන්න ඒ සවුන්ඩ් එක ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. මම අර හොඳට throat bass එක පුරුදු වෙලා තියෙන නිසා අර මට ඒ සවුන්ඩ් එක හරියටම ගන්න බෑ. මගෙන් ඇහෙන්නේ throat bass එකේ හඬ. මහවරක දෙවන් එන්නේ ඒක. ඒ කියන්නේ අර හඬින් එන්නේ. මොකද throat bass එකෙන් තමයි මගෙන් එන්නේ. ඒ අර පුරුදු වෙච්ච නිසා. ඉතින් ඔයගොල්ලන්ට ඒ සවුන්ඩ් එක පුළුවන් නම් ඒකම තා චුට්ටක් හයි කරා නම් throat bass එක. දැන් ඔයගොල්ලෝ අර ඒ මහවරක දයන්තිය කියලා කියන්නේ ඒකත් throat bass එකම තමයි. ඒක ටිකක් අර චූට්ටක් ලෝ වගේ. ඉතින් එහෙම ලොකු වෙනසක් නැහැ. ඒක පුළුවන් නම් ඒ throat bass එකම තමයි. මේකත් throat bass එකම තමයි. මේක තමයි පොඩ්ඩක් අර මේක ලස්සනයි. සවුන්ඩ් එක එකමයි. මේක පොඩ්ඩක් ලස්සනයි. ඒක තමයි වෙනස. ඉතින් ඒක පුළුවන් නම් මේකත් පුළුවන්. ඉතින් guys ඔයාලා මේව දැන් කළා අපෝ බෑනේ කියලා අත්තරින්න එපා. මොකද මේක ටිකක් කල් පුරුදු වෙන්න ඕන සවුන්ඩ් එකක්. ටිකක් කල් කියන්නේ මහ කාලයක් නම් එහෙම ගත වෙන්නේ නැහැ. හැබැයි මට නම් පුරුදු වෙන්න මාසයක් විතර ගියා. ඉතින් කිව්ව විදිහවලට කරලා බලන්න. අත්තරින්න එපා වැඩි. වතුර බෝතලයක් ළඟ තියාගන්න. ඉතින් කිව්ව විදිහට කරලා බලන්න. මං ගිහින් එන්නම්.